දැන් අපි මේ දාර්ශනිකයෙක් හම්බෙන්න ඔහු ඉන්න ගෙදරට හරි ප්‍රවීණ ලේඛකයෙක් හම්බෙන්න යනකොට අපි කල්පනාව තියෙන්නේ ඔහු සමග සාකච්ඡා කරන්න යම් යම් තොරතුරු දැනගන්න. හැබැයි දාර්ශනිකයෙක් හෝ ලේඛකයෙක් වෙනුවෙන් හදලා තියෙන කෞතුකාගාරයකට යනකොට අපිට ඒ දාර්ශනිකයාගේ හරි ලේඛකයාගේ හරි විද්‍යාඥයාගේ හරි භාවිත කරු භාණ්ඩ සහ සමහරවිට ඔහුගේ පින්තූර සමහරවිට ඔහුගේ ප්‍රතිමා දකින්න හම්බෙනවා. එතනදී අපිට සාකච්ඡාවක් නැහැ. යම්නම් දේවල් නිශ්චලව අපි නරඹනවා. මේ දේ සමාන වෙන්නේ හරියට පිළිමගයකට යෑමත් විහාරයකට යෑමත් වගේ. පිළිමගයකදී අපිට හම්බ වෙන්නේ ප්‍රතිමා බුදුන් වෙනුවෙන් නෙළු එහෙම නැත්නම් වෙනත් රහතුන් වහන්සේලා වෙනුවෙන් නෙළු ප්‍රතිමා සහ චිත්‍ර. හැබැයි විහාරයකදී අපිට හම්බ වෙන්නේ භික්ෂූන්, උගත් භික්ෂූන්. එහෙම නැත්නම් ඊටම සරල භාෂාවෙන් කිව්වොත් අපිට පන්සලේදී හම්බ වෙන්නේ හාමුදුරුවෝ. ඒ හාමුදුරුවොත් එක්ක අපේ සාකච්ඡාවක් තියෙනවා. ඔවුන් සමග අපි බණ දහම් හෝ වෙනත් අර්ථ ධර්ම කරුණු පිළිබඳව කතා කරනවා. හැබැයි පිළිමගයකදී සාකච්ඡාවක් නැහැ. නිශ්චලව අපි පිළිමේ වන්දනා කරනවා. එහෙම නැත්නම් පිළිමේ නිර්මාණය දිහා බලාගෙන ඉන්නවා. දැන් පිළිමය වන්දනාවට ආවේ හුඟා කාලයක් ගත වෙලා. බුදුන් වැඩ සිටි කාලෙත් ඊට පස්සෙත් සත වර්ෂ ගණනාවකට පස්සේ තමයි බුදු පිළිමය නෙලලා භක්තිමතුන් සඳහා ඒ වන්දනාවට ලෑස්ති කරේ. ඊට පෙර ලෙන් විහාරයකදී අපිට මුණ ගැහුණේ භික්ෂුන් වහන්සේලා. ඒ ලෙනෙහි වැඩවසන භික්ෂුන් වහන්සේලා අපිට මුණ ගැහෙන්නේ. අද කොහොමද මේ ලෙන් විහාරයක් තුලදී විවිධ වර්ගයේ බුදුහාමුදුරන්ගේ ප්‍රතිමා, රහතුන් වහන්සේලාගේ ප්‍රතිමා, දෙවියන්ගේ ප්‍රතිමා කොහොමද මේ ලෙන තුලට ආවේ?
දැන් අපි දන්නවා හුඟක් ලෙන් වල උඩින් කොටලා තියෙනවා පරුමක අබය ලෙන. පරුමක තිස ලෙන. පරුමක අබය පුත තවත් ඒ වගේ නමක්. එහෙම නැත්නම් පරුමක උකුසුමන ලෙන. දැන් මේ නම් වලින් අදහස් වෙන්නේ මොකද්ද? ප්‍රමුඛයන්ගේ එහෙම නැත්නම් ප්‍රධානීන්ගේ ගපති ලෙන කියලා කියනවා. ඒ කියන්නේ මේවා කටාරම් කොටලා ඊටාම සුරක්ෂිතව අවුරුදු දසදහස් ගණක් භාවිතා කරපු බව පේන මේ ලෙන් වල මුල් අයිතිකාරයෝ කවුද? හුඟක් අය වැරදියට හිතාගෙන ඉන්නවා මේ ලෙන් වල හිටියේ වැද්දෝ කියලා. ලෙනක ඉන්න බෑ කටාරම සකස් කරලා නැත්තම්. කන්දෙන් ගලාගෙන එන වතුර කටාරමෙන් කැඩිලා බිමට වැටෙන්න ඕන. එහෙම නැත්තම් එහෙම සතෙකුටවත් ලෙනක ඉන්න බෑ. කටාරම කොටන්න ඊටාම දියුණු වාණේ තියෙන්න අවශ්‍යයි. ඒකම ඒ ජලයේ බැස යාම ඒ ජලය කටාරම කොච්චරක් ගැඹුරට කොටනවද ඒ එන වතුර ධාරාවත් එක්ක. මේ වගේ විශාල ඥානයක් තියෙන්නත් අවශ්‍යයි. ඊටාම ඉහළ වානේ තියෙන්න අවශ්‍යයි. ඒ අවශ්‍ය වානේ උපකරණ මේ කටාරම නෙලීම සඳහා. වැද්දන්ට ඒවා තිබුණාද? ඊටාම ප්‍රාථමිකයන්ට ඒවා තිබුණාද? ඒකම මේ කටාරමෙන් පහළ හදනවා ආලින්දයක් වගේ. කණු දාලා වහලයක් බාලා හදනවා දිග පිලක් වගේ කොටසක්. ඊට පස්සේ තමයි ඒ පිලට ගොඩ වෙලා පිලෙන් තමයි ලෙනට ඇතුල් වෙන්නේ. හුඟක් ලෙන් වල මේ කොටස නෑ දැන්. ගාක් දැවයෙන් හදලා තියෙන වහලය දැව කණු ඊට පස්සේ මැටියෙන් හදලා තියෙන බිත්තිය එහෙම නැත්නම් ගලෙන් හදලා තියෙන බිත්තිය ගැලවිලා ලෙන විතරයි තියෙන්නේ. මේ ලෙන් ඊටාම ඉහළ අවුරුදු දසදහස් ගාණක් මේ භූමියේ තියෙන කම්පා කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීලා නිශ්චලව සිටින ඊටාම ඉහළ ගණයේ ගෙවල්. මේ ගෙවල් පාවිච්චි කරලා තියෙන්නේ කවුරුන් විසින්ද? හුඟක් ලෙන් සමූහ වශයෙන් තියෙනවා කඳුවල. කඳුවල කිසියම් ඊටම සුව පහසු මට්ටමක ඈත තමන්ගේ හාත්පස සම්පූර්ණ පරිසරය නරඹන්න පුළුවන් අවස්ථාවක මෙන්න මේ වගේ ලෙන් හදලා තියෙනවා. අපි ගත්තොත් දඹුලු ලෙන එක්කම අලු විහාර ලෙන එක්කම රිදී විහාර ලෙන් මේ සියල්ලම තියෙන්නේ භූමියේ කන්දක
කිසියම් උසක හාත්පස නැරඹිය හැකි තැනක තමයි මේ ලෙන් පිහිටලා තියෙන්නේ. මේවා ප්‍රධානීන්ගේ ලෙන්. ඒකම සමහර මේ ලෙන් සමූහ අතර මම්පෙත් වැටිලා තියෙන විදියත් ඒවල දෙපස වැවිලා තියෙන ගස් කොළනුත් බැලුවොත් එහෙම මම අද වනයක් තුලින් යනවා වගේ. මේ මම්පෙත තිබුණද කියලා හිතා ගන්න බෑ. හරියට ඍජු රේඛා වලින් කොටු රූල් වලින් සමන්විත මිනිසාගේ නිර්මාණයක් කියලා දැනෙන්නේ නැහැ. මේකත් ඊටාම ඉහළ යතිවරුන් සඳහාම සකස් කරපු දෙයක්. එවැනි තැනක අපිටත් සිතාලවනවා, අපිටත් ජීවත් වෙන්න ආස හිතෙනවා. සමහර මණ්ඩප සකස් කරලා තියෙනවා. ගල්තලා සමතලා කරලා සමහරලාට බෑවුමකින් එළියට පන්නලා හදලා තියෙනවා. මෙතන විවෘත වෙන්නේ, අවකාශයේ විවෘත වෙන්නේ අහසට. අවකාශයේ විවෘත වෙන්නේ ඝන නිල් තලාවකට. මෙතන රැයක් දවාලක් නැහැ. මෙවැනි මණ්ඩප කාලයෙන් වියුක්තයි. සමහරලාට කන්දක සිකරයක් මෙවැනි අවස්ථාවක්. සිකරේ මත අකාලික ගුණයක් තියෙනවා. ඒ හැම වෙලාවෙම ඉන්න පුළුවන්. මේවා ස්වභාවයේම අවස්ථාද නැත්තම් හිතලා මතලා කෙනෙක් කරපු නිර්මාණද කියලා හිතන්න බැරි තරමට ස්වභාවය හා බද්ධයි. ඒකම සිත විමුක්ත වෙනවා ශිෂ්ටාචාරගත සිතුවිලි වලින්. අපි දන්නවා බුදුදහම ලංකාවට එන්නත් ඉස්සර ඊටාම ඉහළ ශිෂ්ටාචාරයක ප්‍රමුඛයන් ජීවත් වුණ ලෙන් සමූහය. ප්‍රමුඛයන් මේ විදිහට සමස්ත පරිසරයෙන් ඉහළ තැනක තැබුවේ ඇයි? ඔවුන් එතන ජීවත් වුණේ ඇයි? මොකද ඊටාම බුද්ධිමත් කොටසක් සම්පූර්ණ සමස්ත පරිසරයම ඥාණයෙන් හා ධර්මයෙන් මෙහෙවපු, අර්ථයෙන් මෙහෙවපු ප්‍රධානී. මේ ප්‍රධානීන් හිටිය ලෙන් තමයි මේවා. දැන් අපි දන්නවා කිස්පූර තුන්වෙනි සියවසේ විතර මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා බුද්ධාගම ස්ථාපිත කරනකොට උන්වහන්සේ කියනවා මේ ශාසනය ලංකාවේ ස්ථාපිත වෙන්න අවශ්‍ය නම් රාජකීයයන් හා ප්‍රධානීන්ගේ දරුවන් ශාසනය මහාන වෙන්න ඕනේ කියලා. මොකද සිද්ධ වුණේ? ඒ ප්‍රධානීන්ගේ දරුවන් එහෙම නැත්නම් ප්‍රධානීන්ගේ ඊළඟ පරම්පරා බුද්ධ ආගමට අවතීර්ණ වුණා. ඊට පස්සේ ඒ අය සඳහා මේ තමන්ගේ ගෘහය, තමන්ගේ අවුරුදු දහස් ගාණක් තමන්ගේ පරම්පරා ජීවත් වුණු ගෘහය පිරිනැමුවා. එහෙම නැත්නම් කියනවා තමන්ගේ ලෙන සතර දිබ්බාගෙන් වඩින සංඝයාට පූජා කරා කියලා ඒ ලෙනේ ගහලා තිනවා. මේක හාමුදුරුවරු බිහි වුණ ගමන් හදිස්සියේ කන්දකට දුවලා ගිහිල්ලා ලෙනක් කොටලා හාමුදුරුවරු ගෙනල්ලා තිබ්බේ නැහැ.
ප්‍රමුඛයන්ගේ ලෙන තමන්ගේ ඊළඟ පරම්පරා ශාසනයට බාර දුන්නන් පස්සේ ඔවුන් සඳහා මෙලෙන පූජා කළා. ඊට පස්සේ ප්‍රමුඛය වුණේ කවුද? මේ හාත්පස පරිසරය, හාත්පස ජනතාව අර්ථයෙන් හා ධර්මයෙන් මෙහෙවන ඊටාම ඉහළ බුද්ධිමතුන් වැඩ වාසය කරපු ලෙන් වුණා. කාට හරි කිසියම් විදිහක සමාජික ප්‍රශ්නයක් නම් කිසියම් අර්ථය පිළිබඳ එහෙම නැත්නම් තමන්ගේ ජීවන ක්‍රමය හෝ වෙනත් ගැටලුවක් තියෙනවා නම් අපි ප්‍රධානින් හම්බෙන්න යනවා වගේ තමයි ප්‍රධානින්ගේ තැනගත් භික්ෂුන් හම්බෙන්න ගිහිල්ලා ඒ අය සමග සාකච්ඡා කරනවා. ඒ කියන්නේ මීට පෙර ප්‍රධානින් සමග තිබුණු ගනුදෙනුවේ ඊටාම උච්ච අවස්ථාවට ලංකාව පත් වුණා. මේ වඩාත් කොහොමද හාමුදුරුවන්ට ගැලපෙන්නේ? මෙම ලෙන් සමූහයවල ඉඳලා එහෙම නැත්නම් මේ කඳු මස්තකවල තියෙන ලෙන් වල ඉඳ බැලුවාම ඊටාම ඉහළ මනස්කාන්ත දර්ශනයක් තියෙනවා. අපේ ගම්බිම් හරියට ස්වභාවික තත්ත්වයක් දිහා බලන එහෙම නැත්නම් ස්වභාවික උයනක් දිහා බලනවා වගේ තමයි අපේ ගම්දිම් දිහා බලන එක. ගඟක් දිහා බලනවා වගේ, අහසක් දිහා බලනවා වගේ තමයි අපේ හාත්පස සම්පූර්ණ පරිසරය දිහා බලන එක. අපි දන්නවා වලාකුළු දිහා බලනකොට වලාකුළු මිනිස් අතකින් හදපුවා නෙවෙයි. ඒ වලාකුළු වල මිනිස් අතේ තියෙන කිලුට තැවරිලා නැහැ. යතිවරයෙකුට අපිට උනත් දීර්ඝ වේලාවක් සිතුවිලි වලින් තොරව ඒව දිහා බලාගෙන ඉන්න පුළුවන්. හාත්පස වන වැස්ම ගත්තොත් එම මිනිස් අතින් නිර්මාණය කරපු දෙයක් නෙවෙයි. එතන මිනිසුගේ ක්ලේශයන් තැවරිලා නැහැ. ඒව දිහා බලාගෙන ඉන්න එකත්, ජලය දිහා බලාගෙන ඉන්න එකත්, මුහුද දිහා බලාගෙන ඉන්න එකත් විශාල භාවනාවක් වගේ. මෙම තත්වයන් ඊටාම ඉහළ යතිවරුන්ට ඊටාම ප්‍රියමනාප දර්ශන, තමම් ධානයගත කරන දර්ශන. අලෞකික ගමනකට යන යතිවරුන්ට මෙවැනි දර්ශනයක් දිහා රයක් තවාලක් නැතිව බලාගෙන ඉන්න පුළුවන්. එමෙන්න දැන් කිව්වොත් එහෙම සියලු ක්ලේශයන්ගෙන් නිමග්න වෙන තත්වයක් ලැබෙනවා. එක තැනකට කොටු වෙලා එක තැනක ඉන්න එපා කියලා හාමුදුරුවන්ට නැත්නම් භික්ෂූන්ට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කියලා තියෙනවා. මෙවැනි ලෙන් හරහා මෙවැනි පරිසර හරහා තනින් තන නතර වෙමින් තවත් තැනකට මෙවැනි භික්ෂූන් ගමන් කරලා තියෙනවා. ඒකයි මේවා සතර දිග්භාගයෙන් වටින සංඝයා වෙනුවෙන් පූජා කළේ.
මේවා අද නිශ්චලයි. මේවා සමග භක්තිමත් ගනුදෙනුවක් විතරයි අපිට අද කරන්න වෙලා තියෙන්නේ. වෙන විදිහෙන් කිව්වොත් එහෙම මේවා නිශ්චල වෙලා මේවා ගොළු වෙලා